ඒකත් තමයි මේ සංඥාවක් නැති බවකුත් නෙමෙයි නිදාගෙන දාන නිදාගෙන නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ කියන්නේ එතන හරි අමාරුයි අපිට හිතන්න නේද? අසංඤ්ඤ සංඤ්ඤ කියන එක නේද? විභූත සංඤ්ඤී, නෝපි අසංඤ්ඤී. සංඥාව නැති බවකුත් නෙවෙයි. ඒ කියන්නේ එතන ඒකකටවත් අහුවෙන්නේ නැතුව බුදුහාමුදුරුවෝ ඉන්නවා කියන තැන සංඥාවක් යෙදුනොත් නේ දැන් අර අහනවනේ ඒ සද්ද ඇහුණද කියලා ඇහුනෙත් නැහැ කියනවා. ඒ කියන්නේ ඇහිම කියන තැන ගොරවනවා කියන කතාවක් එතන විදුලි කොටහඬ ඇහුණද කියන්නේ අහන්නේ. ඒ ඇහිම කියන තැන ගොරවන කතාවක් අපිට ගැට ගැවුනට බුදුහාමුදුරන්ට එහෙම ගැටයක් වැටෙන්නේ නැහැ. එතන මල්ලි ඔය නිත්‍ය සංඥා ඕක ආටවත් තේරෙන්නේ නැහැ. ඔව් තේරුම් ගන්න බෑ. ඕකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගොඩාක් කට්ටිය දැන් ඔය හිරුලා තියෙන මල්ලි ඔතන. දැන් මම ඔයාලට උදාහරණයක් කියන්නම්. දැන් අපි කියනවා පුටුව. හරිද? පුටුව කියන එකක් තමයි පුටුව පේනවා කියනවනේ. ඒක පුටුව කෑලි කැඩුවම පුටුවේ ඇඳ කකුල වෙනමයි දැලි කෑලි වෙනමයි ඒක පුටුව නෑ කියනවා. පුටුවක් නෑ කියනවා. කෑලි කියනවා. එපාර කෑලි වලට අහුවෙච්ච බව දන්නේ නෑ. පුටුව කෑලි කඩලා කියනවා පුටුව නෑ කියනවා. පුටුව ඇතුලේ තියෙන කෑලි වලින් මේ පුටුවක් පේන්නේ අපට හතරමා ධාතුව තියෙනවා. ඔය ඒ සංඥාව වෙනකොට වෙන සංඥාවල් පවතිනවා. ඔතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් ඉතින් දැන් ඔතන මේ විදුලි කෙටුවත් අපි දැන් මෙතන නැති වුණාට විදුලි කොටනවා වේ. අපිට ඇති බවෙන් විදුලිය හම්බෙලා. විදුලි කෙටීම අපි ලෝකේ තියෙන දෙයක්. අපිට දැන් ඇහෙන්නේ නැහැ. එහෙම දෙයක් ලෝකේ තියෙනවා. ඒක ඇති බවෙන් නැති බවෙන් විදුලි කෙටීමක් ඇහෙන්නේ නැහැ කියනකොට විදුලි කෙටීම නැවිලා. විදුලි කෙටීමක් නැහැ. නැති විදුලියම තියෙනවා. ඔව්. ඒතර නේද අවුල තියෙන්නේ. ඔව් ඒකට අපි අවුල දැන් බුදුහාමුදුරුවෝ කියන තෙන්දී නිදාගෙන හිටියොත් නෙමෙයි. සංඥාවෙන් බැහැර වෙලා නැවල හිතේ දාන හිමත් නෙමෙයි. අන්න ඒක එතන කොහොමද හිතන්නේ? ඔව් මම උඩින් විග්‍රහය කිව්වේ ඒකෙන් ඔක අර නොදන්නම ස්වභාවය කියන තැන සංඥාවක්වත් ලබන්න බැරි තැනක් නේ. මම කිව්වේ දැන් කට්ටිය අහුවෙලාම නිත්‍ය සංඥාවට නොදන්නම තැන මේවා දැනගන්න පුළුවන් කියන ගැටේ වැටලා තියෙන දැන් පොඩි ළමයි උපදිනකොටම එයාට මේ ගියද්ද අම්මර තාත්තට විනෝදයක් පේන්නේ යමක් කියලා පේනවනේ. යමක් පේනවා යමක් ඇහෙනවා යමක් දැනෙනවා යමක් හිතනවා යා. ඒ යමක් භවෙන් මෙයා භවේ තමයි ඉන්නේ යා නේද? ඔව් භවේ තමයි. මොමලි අපි මේ පොඩ්ඩක් සාකච්ඡාව මම ලස්සන තරට රංජන්නම් කිරිපිටි තේකොළ උණු වතුරෙන් කිරි දෙක හදනවානේ. ඒතකොට හේතු ප්‍රත්‍යයෙන් ඵලය ගන්නකොට අපිට කිරි තේක හම්බෙලාම තමයි අපි කියන්නේ තේකොළ උණු වතුරෙන් තමයි කිරි තේක හැදෙන්නේ කියලා. එතනත් ඔය නිත්‍ය ස්වභාවය කිරි තේක අරගෙන කියනවා තේකොළ උණු වතුර එකතු කරාම කිරි තේක හැදෙනවා කියලා. ඔව්. ඒක අපි කිරි තේක ගන්න නැතුව අපි කිරි තේක දන්නේම නැත්තම් කිරි තේකක් කියලා එකක් දන්නේම නැත්තම් තේකොළ උණු වතුර අසින් දුන්නම අන්න ඒකෙන් කිරි තේක හැදෙන්න තමයි දකින්න ඕන අපි. ඒක අපි කිරි තේක දන්නේම දැනගන්න බෑ කලින්. ඔව්. ඒ කියන්නේ මේක නැත්තම් කිරි තේක නිත්‍ය සංඥාවේ ලැබිලාද? ලැබිලා අපි ලැබිච්ච එකට හේතු ටික පණේ කරනවා. ගලපනවනේ අපි ගලපනවනේ. එතකොට මේ ඇති කල්ලි මේ වේ නෙමෙයි ඒ ඇති කල්ලි මේ වේ. කාලත්‍රයක් ලැබිලා. හේතු තිබිලා පස්සේ ඵලයක් වෙනවා. ඔව් ඒ ඇති කල්ලි මේ වේ නේ. දැන් ඔයා කියන්නේ මල්ලි ස්පර්ශයෙන් අර ටයිල් දෙක මැද්දේ හිඩසේ ටයිල් තිබුණ නෑනේ. දැන් ටයිල් පිටක් නෑනේ. එතකොට හිඩස ස්පර්ශය නම් එතන ටයිල් වල සම්බන්ධයක් ඇත්තෙම නෑනේ. ඒ වගේ හේතු දැන් ඇයි රූපයයි සම්බන්ධ වෙන්න බෑනේ. පෙනීම කියන ධර්මතාවයේ ස්පර්ශයෙන් හටගන්න එකක් නේ. හටගන්න නැති එකක් නේ. හටගන්න බැරි එකක් නේ. ඔය කිව්වේ නැතිම ස්වභාවයේ නැති බවනේ ඇති බව කියලා ගන්න. එතකොට එහෙම ස්වභාවයක් ඇති බවක් වෙන්නේ කොහොමදනේ? අපි කියනවා සිතවිල්ලක් හටගෙන සිතවිල්ලක් නැති වුණා කියලා. සිතවිල්ල ඇති බවිල්ල ලැබිලා. අපි කියන්නේ හැමදේම සිතවිල්ලක් කියලා කියනවා. දැන් ගොඩක් කට්ටිය කියනවා මේ ඔක්කොම හිතේ හැදෙන දේවල්. නැත්නම් නෑ ඒක නිත්‍යවදානේ. හිතේ දැන් අපිට පේනවා රෝමනි භාෂාවකට ගියාම රෝමනි සාල්මාය පේන එකයි S දෙක වහගත්තුම රෝමනි භාෂාවේ පේන එකයි දෙක එකක් නෙමෙයි දෙකක්. දැන් අපිට හිතෙන්ම හැදෙනවා නම් S දෙක බැවුවමත් රෝමනි භාෂාවේ අර වගේම පේන්න ඕන ගෙඩි පිටින් ගල් බැම්මත් එක්ක අල්ලන්න පුළුවන් විදිහට. ඒ හිතේ හැදෙන එක අල්ලන්න බෑනේ අපිට. හිතේ හැදෙන එකක් නම් ඉස්සරහ ගල් බැම්ම නැතුව ඉස්සරහ රෝමනි භාෂාවේ නැතුව කොහොමද මේ හිතේ අදට අල්ලන්න බැරි? ඒක නෑ මෙහෙම එකක් කියනවා නේද?
දැන් අපි අල්ලනකොට අපි ඔක දෙසර තියෙන අල්ලන්න බෑ කියලා අපි කියනවනේ දැන්. ඒක දැන් අල්ලන්න බෑ කියලා. ඔව්. අපේ හරියට බලුවොත් එම ඔතනම තියෙන කතාවේ ගැට. මොකද දන්නවද? දැන් අල්ලනවා කියන ක්‍රියාව තියෙනවා. අල්ලනකොට අල්ලනවා කියන බවද තේරෙන්නේ. බැම්ම කියලාද තේරෙන්නේ. දැන් අපි බැම්ම ගාවට ගිහිල්ලා වන්නසය ඇල්ලුවගේම අපි අල්ලනවා කියලා තේරෙන්නේ. ඇත්තටම අල්ලනවා කියන එකද තේරෙන්නේ හිතට රුවන්වැලිසෑය කියන එකමද තේරෙන්නේ. ඔව් රුවන්වැලිසෑය නේ මං කියන්නේ මං එතන ඇත්ත කරේ නෑ. මං කිව්වේ දේවල් ගියක් කියලා. මං කිව්වේ දැන් හිතින් පේන එකයි. ඒක තමයි මං කියන්නේ ඒ දේවල් ගියක් උනේකේ දෝෂේ මොකක්ද? ඒක තියෙන මේ ගැටේ තමයි වංචාව තමයි එතනත් වංචාව තමයි මම ඒක බොරු කරේ දැන් හැමදේම හිතින් හැදෙනවා කියන එක බොරු කරන්නේ දැන් හැමදේම හිතින් හැදෙනවා නම් හිතේ හැදෙන එක තරගම් වෙන්න එපා. ඒක නානත්වයක් තියෙනවනේ. ඒක තමයි නානත්වයක් තියෙනවා. ඒකේ තියෙන නානත්වය මොකක්ද කියලා පොඩ්ඩක් හිතන්න. ඒකේ තියෙන නානත්වය අරයා මෙයා මේ ගැට දෙකක් ගහනවා. පෙනීමත් ලැබෙනවා දැනීමෙන් දැනීමත් ලැබෙනවා. අරයා දැනීම නේ පෙනීම විතරයි. පෙනීම අල්ලන්න පුළුවන් කියන බව ලෝකෙට බොරුවක් නෙමෙයි. ඒක බොරුවක්. ඒ ලෝකෙට බොරුවක් නෙමෙයි. ඒක එතනත් ඒ මං කිය දැන් විඥානේ එතන ගැට දෙකක් ගන්නවා. ඇස්වාගත්ත වෙල් ගැටේ ගන්නනේ. ඇතුලෙන් පෙන්නනවා. ඇති බොයෙන් පෙන්නනවා. ගොමන් භාෂාවක් එකක් තියෙනවා. දැන් මේ මට පේන්නේ ඇති බොයෙන්. කොමනිසයි. ඇත්ත එක වහගත්තම. හතෙන්ට ගියාම ඇස් දෙකනොත් පේනවා ඇල්ලුවම අතට ප්‍රවේන. එතකොට ගැට දෙකක් ගන්නවා. පිනිවිනුත් ඇත්ත කරනවා. දෙඩිමුත් ඇත්ත කරනවා. ඒක තමයි. එතන කොහොමද අල්ලන්න පුළුවන් ගතිය නිර්මාණ. ඒක දැනීම ඇත්ත කරනවා දැනීම. පෙනීම කියන ඇත්ත කරනවා දැනීම කියන ඇත්ත කරනවා. අයියා ඉස්සල්ලා කිව්වේ ඒ අදහසින් මේ දෙකේ නානත්වයක් තියෙනවා ඒක. නෑ මං කිව්වේ ඔය ඉතින් නානත්වය තියෙනවනේ මම ගැට දෙකක් නේ අතන එක ගැටයි මං කියන්නේ ඒකයි. අතන එක ගැටයි මෙතන ගැට දෙකයි. නානත්වය ඒකයි. දෙකම ගැට. මෙතන ගැට දෙකක් ගහනවනේ. මෙයාට ළඟට ගියාම නෑ නානත්වයක් තියෙනවා කිව්වේ ඒ ගැටේ පැත්තෙන් ඉඳලාද අයියට අතන ඒක ටික බැසගෙන වගේ නේ කිව්වේ. දැන් කතා කරේ තත මහා ධාතු පැත්තෙන් පුටුව කෑලි පැත්තෙන් ගන්න බෑ කියලා මේ මිත්‍ය සංඥාව. අයිය කොහොමද අල්ලන්න බෑ. හිතේ හද නෑ අයිය තර්කයක් විතරක් කියවනේ. හිතේ හදන රූපේ කොහොමවත් අල්ලන්න බෑනේ කියලා. නෑ ඔව් මං කියන්නේ ඒක ඇත්ත කර. ඒ කතාවේ තුල මට තේරුනේ අයිය කියවනේ ඇත්තම වන්දේ අයිතියට හදන එක අපිට අල්ලන්න බෑනේ කියලා. අයිය එතන හොඳට බලන්න හිත පැත්තේ මම නම් හිතන්නේ හිත පැත්තෙන් එක කිව්වේ හිත පිළියලා. නේද මන් දැන් වල අයිය කොහොනේ රුවන්වැලිසෑයට ගියාම නෑ කිව්වේමනේ සැකයක් හිතන විදිහ නෙමෙයිනේ. අයියත් එක පිළිගන්න මට්ටමින් නේද කිව්වේ. රුවන්වැලිසෑයට ගියාම කොහොමවත් අපිට බැම්ම අල්ලන්න පුළුවන් නේ. ඒ අයියගේ චිත්ත රූපේ අරකම නෙමෙයිනේ. ඒ කියන්නේ ගැට දෙකක් නේ හරිද? ඒතකොට දැන් සිදිවිල්ල කරගෙන හරි දැන් ගැට දෙකක් හරි. එතකොට දැන් ඔතන ලියන්නේ එහෙනම් දැන් පුතජන මට්ටමින් අතන ඇත්තටම අල්ලන්න පුළුවන් ගතියක් තියෙනවනේ. ඔව්. ඒක වෙන්නේ කොහොමද? ඉතින් ඒක දැන් එයාට මේ ඇති බව එයාට දැන් මෙතන අතන ඒක අතන චිත්ත ස්වરૂපයක් ඇති බවනේ. දැන් හිතෙන් දැනගන්නකොට රුවන්වැලිසෑය ඒත් ඉතින් බව එකයිනේ. බව එක වුණාට දැන් එයා දන්නවනේ. එයා දන්නවනේ හිතේ හැදයක් කියලා මේකේ ඇත්තම රුවන්වැලිසෑය මෙතන හිතේ නෑ. මං කිව්වේ හිත ඇතුළට දාලා කියලා. එයාට ඇති බවෙන් හම්බුණාට ඒක නියම සජීවී ඇති බවකින් නෙමෙයි හම්බෙන්නේ. පුතග්ජනයට අරක සජීවී බවෙන් හම්බ වෙනවා මේක සජීවී බවෙන් හම්බෙන්නේ නැහැ. ඒක ත්‍රිමානව හම්බෙන්නේ. ඒක තමයි. ඇයි මේකේ සජීවී බව නැහැ කියන්නේ මේකේ මොකද්ද නැත්තේ? අන්න ඒ හේතුව කියන්නේ. ඔව් නැත්. ඒකත් දකින්න ඕන. ඔව් නැත්තේ ඇති බවනේ. මේක සජීවී නොවෙන්නේ නෑ පුතජන මට්ටමෙන් තමයි මම සතර පැත්තේ. මේක සජීවී නොවන්නේ මොකෙද? ඒකනේ යා දරාගෙනම ඉන්නවා ඒක මේක ජීයක නෙවෙයි මම හිතන එක කියලා පේන්නේ. නෑ. ඉතින් කොහොමද දරාගෙන ඉන්නේ එක කොහොමද ඒක කියන්න කල්පනා කරන්න ඕනේ නෑ. ඒක නිකෝච්චේද? අරක හිතාගෙන ඉන්නෝ පේන එකේ ඉගෙන හිතාගෙන හිතන එකක් කියලා. ඔය උත්තරය දෙන්න නම් ලේසි. ඕක සරලයි. ඒක සරලයි නෝ කෙනෙකුට කියන්නේ එයා කොහොමද හිතාගෙන ඉන්නෝ. හිතන එකක් කියලා සත. පේන එකක්මයි කියලා. කොහොමද එවන්නේ ඉන්නේ? ඇති බව. මෙතන යාට
මොකක්ද එහෙනම් මෙතන තියෙන වෙනස? එයාට නැති බව ඇත්ත වෙලා. මම බලන්නේ එහෙම කිව්වනම් අයියා දකින්න වෙනස මොකද්ද? මේ දෙක. ඔව් එයාට හිතෙන් දකින්න එකේ නැති බව ඇත්ත වෙලා. නැති බව. අතන ඇති බව ඇත්ත වෙලා. දරුවන් ඒක හරි. දරුවන් ඉස්සරහ නැහැ කියනවා. අතන තියෙනවා. ඔව්. දැන් තියෙනවා කියන එක ඔප්පු කරන්නේ අපි අල්ලන නිසා. ඔව්. මොන බලන්නේ මේ ඇල්ලීම නිසා තමයි තියෙනව නැහැ කියන දෙක අපි කියන්නේ. ඇයි? දැන් මේ වෙලාවේ හිතනවා. දැන් හිතුවට අපි කියන අල්ලන්න බෑ. අල්ලන්න බෑ කියලා අපි කියනවා. අල්ලන්න බැරි නිසානේ අපි කියන්නේ මෙතන වඩසයි. දැන් නැහැ කි. ඒතර මෙතන යාට මෙතන දැනීම නැති බවෙන් ඇත්ත වෙලානේ. නැති දැනීම තියෙනවා. නැති දැනීම තියෙනවා. නැති දැනීමක් නැහැ. දැනීමක් නැහැ මෙතන යාට. දැනීම නැහැ කියනවා තියෙන්නේ. අල්ලන්න බෑ. අතන ඒක ඇත්ත වෙලා. අතන දැනීම තියෙනවා ඒක ඇත්ත වෙලා. අල්ලන්න පුළුවන් දැනීම තියෙන ඒක ඇත්ත වෙලා. දැනීම ඇත්ත වෙලා. දැනීම ඇති පැත්තෙන් ඇවිල්ලා මේ දැනීම නැති පැත්තෙන් ඇවිල්ලා. දැන් මේ දෙකේ ඒගොල්ලෝ නහනත් ඒක. අන්න ඒක උඩ බලන්න. ඔය ඒක උනනොත් ඉතින් ඇති බවෙන් නැති බවයි. ඇති බවයි බැහැ ගන්නවා මේක නැති බවයි බැහැ ගන්නවා. දෙකම ඇති බවෙන් නෙමෙයිනේ. හැබැයි මෙයා දෙකම පේනවා පින්තූරේ පේනවා මෙයාට ඡායාරූපේ වගේම පේනවා. අතනක් පේනවා මෙතනක් පේනවා. එතන මෙයාට පෙනීම අතන පෙනීමෙන් ඇත්ත වෙනවා මෙතන සිතීමෙන් ඇත්ත වෙනවා. දිට්ඨ සුතමුත විඤ්ඤාත මට්ටමේ. විඥානේ මට්ටමේ ඇත්ත. අතන මේ දැනීමේ පෙනීමෙන් ඇත්ත ගන්නවා. පෙනීමෙන් ඒ දිට්ඨ සංඥාව දෙකේම දිට්ඨ සංඥාව තියෙන්නේ. ඒ කියන්නේ කොහොමනිසාය තියෙනවා කියන එක දැන් මේ ඡාප කියන බලන්නේ නැත්ද? ආම්දුරු කුවයි ගමකට. නෑ මං ඉතින් ආයෙ මල්ලි දැන් අර කිරිපිටි මේ තේකොළ උදාහරණයෙන් පුටුවක උදාහරණයෙන් කෝපයක උදාහරණයෙන් දැන් අපි දැන් ආමුදුරු බණ කියනකොට කියන්නේ මේ කෝපේ අතර මහා ධාතු එතකොට නැත්තම් මේ පුටුව කැඩ බෙදලා ගියාම කකුල් වෙන් කරාම වෙනම මේකට ගන්න බෑ අර බොහොම ලාභාල මට්ටමක ඉන්නේ මල්ලි පැහැදිලි කරන රූපය දැන් ගොඩක් වෙලාවට රූපේ මේක හතර මහා ධාතු මෙතනදී ඉන්නේ ඒකේ මේ නානත්වයකට ගිහිල්ලා අපි තණ්හාව ඇතුළේ කියන්නේ තණ්හාවට ගන්න හතර මහා ධාතු වල නෙමෙයි තණ්හාවට ගන්නේ අම්මට හතර මහා ධාතුවෙන් හැදෙන අම්මට තමයි තණ්හාවට ගන්න හරි හතර මහා ධාතුවෙන් අම්මා බී වෙන්නේ කියන එක තමයි මේගොල්ලෝ කියන්නේ මම කිව්වේ ඒක ඉතින් එහාට යන්න බෑ ඒගොල්ලන්ට එතන හිරවලා ඉන්නේ මම එතන ඒ හිරවලා ඉන්න තමයි නිත්‍ය සංඥාව එතන කඩා ගන්න බෑ සතර මහා ධාතුව කියන්නේ මඤ්ඤණ හතරක් කියලා පේන්නේ ඒක තමයි ඒ පිළිගන්නෙත් නෑ අනිත් දැන් ඒ උනන බණ්ඩි මම දැන් බලන්න බුදුහාමුදුරුවෝ කියනවානේ අවිද්‍යාව සමුදය රූප සමුදය කියලා ඒතර අවිද්‍යාව නාම ධර්මයක් අවිද්‍යාවෙන් හටගන්න රූප ධර්මයක් හටගන්නේ එතකොට මේ රූප ධර්මයක් නාම ධර්මයක්ම තමයි ඉතින් ඒ කියන්නේ නාම ධර්මයෙන් හටගන්න දේ රූප ධර්මයක් කියලා කිව්වට ඒ කොහොමද ඝනක බණ භවෙන් ඝන ස්වභාවයෙන් ඒක ඝන ස්වභාවාර්ථයෙන් ගත්තොත් ඒකත් නාම ස්වභාවයක් තමයි මේගොල්ලෝ කියන්නේ තියෙනවා කියන එක. නාම රූප වලින් වෙන රූපණය. නාම ධර්මයන්ගෙන් රූපණය. රූපණය. මේගොල්ලෝ කියන්නේ ඒක තියෙන එක. මේ ලෝකේ තියෙන හතර මහා ධාතුලු. මේ ලෝකයේ ලෝකෝත්තර කියන තැනට යන්න බෑ. ඇයි ඒගොල්ලෝ මේ ලෝකේ දෙයක් තියෙනවනේ නේද? ඒක තමයි මම ඔයාලට කිව්වේ දැන් මේ ඒගොල්ලෝ නිත්‍යඥාව කියලා. එතනම තමයි මම හතර මහා ධාතුයි කිව්වොත් මමනේ. හතර මහා ධාතු වෙන්නේ කාටද? මට. හතර මහා ධාතු මෙතන කොහොමද මම? එතුගෙන් රක්කාදිත්‍ය තර වෙලා නේ. ඉතින් මොන බඩක් නෑනේ මල්ලි මොන මට කිව්වද බණහන කට්ටිය තමාරුයි කිනෙක් කෙනා තමාරුයි. අමාරු වෙන්නේ නාලිවල. බුදුහාමුදුරුවෝ කියන්නේ කාලයට අවුල ගන්න නෙමෙයිනේ. උද්‍යව විඥානේ මල්ලි අතීත අනාගත වර්තමාන තම අභ්‍යන්තර බාහිර හීන ප්‍රනීත දුර්ලභ නැහැනේ. උද්‍යව විඥානේ තියෙනවා ඒක. මේ උද්‍යව විඥානේ කියන්නේ මේ හට ගැනීම මේ නොහට ගැනීමනේ පෙන්වන්නේ. ප්‍රඥාවකින් හට ගන්න වගේ වෙනුනට මෙතන ඇත්තටම හටගෙනම නැහැ කියන පෙන්වන්නේ මෙතන මේ ප්‍රඥාවේ. ඉතින් අර කුටුවේ කෑලි ගන්නවා වගේ. එතකොට දැන් කියනවා රූපේ හැදෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියලා කලින්ම ගන්නවා. එතකොට දැන් අවිද්‍යා කර්ම තණ්හා තියෙනවා. ඒ තීනේමෙන් තමයි රූපේ හැදෙන්නේ. ඒ අවිද්‍යාව තියෙන එකක් කරන්නේ. ඒක තමයි. අවිද්‍යාවෙන් හැදෙන රූප පිළිගත්ත කියන්නේ අවිද්‍යාව කියන්නේ තියෙන එකක්. ඔව් ඒක අවිද්‍යාව කියන්නේ මේ සමුදය නොදන්න කමටනේ අවිද්‍යාව කියන්නේම කියන එකක් වෙලානේ රූප පිළිගත්තද. ඔව් දැන් රූපේ හැදෙනවා අවිද්‍යාවක් තියෙනවා කර්මයක් තියෙනවා තණ්හාවක් ලෝකේ තියෙනවා ඒක එකතු වෙලා රූපේ හැදෙනවා. දැන් අවිද්‍යාව කර්ම තණ්හාවෙන් කෝපය හැදෙනවා.
ඒක කෝපෙත් තියෙන අවිද්‍යාව කර්ම තණ්හාවක් තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අවිද්‍යාව කියන එක තියෙන දෙයක් කියලා. අවිද්‍යාව කියන්නේ සමුදය නොදන්න කමට. ඒ සමුදය නොදන්න කමට අවිද්‍යාව ගුවා මේගොල්ලෝ අවිද්‍යාවක් දෙයක් කරලා කියනවා කියලා ගත්තා. ඊට වැඩි ගොංකමක් තවත් තියෙනවා. ඔව් සමුදය නොදන්න කම්මනේ අවිද්‍යාව කියන්නේ. තේරෙන්නේ නැති කමකට. ඔව් උදාහරණ දෙන්න ෂෝක් උදාහරණයක්. දැන් සුද්ධෙකුයි ලංකාවේ කෙනෙකුයි තේ බොන්න ගියාම දෙන්නටම කිරිතේ දෙකක් දෙනවා. කිරිතේ දෙකේම ගෙම්බෙක් ඉන්නවා. ඒක දෙන්නම කියනවා කිරිතේගේ ගෙම්බෙක් කියලා. අර දෙන්නගේ හිතන පරාසය ලංකාවේ කෙනාට කිරිතේගේ ගෙම්බෙක් ඉන්නව බෑ. ඒක නොවිය හැකි දෙයක්. ඒක නොවෙන්නක්. නොවිය හැක්ක. සුද්ධ හිතන්නේ මේ ලංකාවේ කිරිතේ හදන්නේ ගෙම්බ දාලා කියලා. හැබැයි දෙන්නම කියන්නේ කිරිතේ ගෙම්බෙක් ඉන්නවා කියලා. කතන්දරේ හරි දෙන්නම කියන්නේ ඒක ප්‍රකාශය. නමුත් යටින් හිතෙන්නේ යටින් යන්නේ දුවන්නේ මෙයාට ගෙම්බෙක් මේ කිරිතේ ඉන්නව බෑ. හරියට කිරිතේ ඉන්න පුළුවන් ලංකාවේ කිරිතේ හදන ගෙම්බු දාලා වෙන්නේ නැති කියලා හිතනවා. ඒතර ඒ අදහස් කරන්නේ මොලේ අර නොවීම හැක්ක. අර ලංකාවේ කිනාට මේ හිතන දේ තමයි ඒක පැවතිලාම නෑ පවතින්නම් බෑ එතන. ඒක නොවන්නක් කියන උදාහරණයක් කියන්නේ අරයට ගෙම්බ හම්බෙලා දැන් අපිට අර පුටුව හම්බෙලා පුටුවේ කෑලි හොයනවා වගේ අරයට ගෙම්බ කියන එක ඒක නිත්‍ය වෙලා. ඒක දෙයක්. ඒක වියක්. ඒක පිළිගන්න දෙයක්. මේක ඒ උදාහරණයක් දෙන්න. ඉතින් ඒක තමයි අවිද්‍යා සමුදය රූප සමුදය කියන තැනට ඇවිල්ලා අර බුදුහාමුදුරුවෝ සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන සාසනං කියලා හිත පිරිසුදු කරනවා කියලා කිව්වම මේ හිත පිරිසුදු කරනවා නම් ඒතර පිරිසුදු කරන හිතක් තියෙනවනේ. තියෙන හිත පිරිසුදු කරනවා. ඒක නෙමෙයි කියලා තමයි කිව්වේ. ඉතින් මම නිකන් ඔයාලට කිව්වේ මම පොඩි නෝට් එකක් ගාගත්තා ඔයාලට මේ. දැන් අපි බෑගෙන ඉන්න වෙලාවට අපිට තේරෙන්නේ නැහැ නේ කොහෙලාවත් දැනීම. වාඩිලා ඉන්නවා කියන එක. උස්ම ගන්නකොට මේකක්වත් තේරෙන්නේ නැහැ. එතකොට අපිට කියන්න පුළුවන් අපි මේකේ බෑගෙන ඉන්නේ කියලා ඉන්නේ. තේරෙන්නේ නැහැ. මේක හරි. ඒක තමයි හරියට දැක්කොත් එහෙම බෑගෙන ඉන්න කතාව තමයි කියන්නේ. ඒ බෑගෙන ඉන්න එකම තමයි දෝෂය. ඒ බෑගෙන ඉන්නම හම්බ වෙච්ච නැති එකක් කියලා තමයි දකින්න. ඒ බෑගෙන ඉන්නම හම්බ වෙච්ච නැති ඒක නිසා තමයි හොයන්නේ. ඒක නිසා තමයි අපි වටෙන් හොයන්නේ. බෑගෙන ඉන්න තැන දැක්කම හොයන්න එක නතර වෙයි. බෑගෙන ඉන්න එක හරියට දැක්කම හොයන්න දෙයක් නැහැ මෙතන. ඒ බෑගෙන ඉන්න තැන හම්බ වෙච්ච නැති එකක නෑ බෑගි. අන්න එතනම අනිත් කියලා නොලැබෙනම දෙයක් නෙමෙයි ලැබෙනවා හිතන්නේ. අන්න නොලැබෙච්ච දෙයක් වනේ අපි හිතාගෙන ඉන්න ලැබිලා. ඒ සිතුවිල්ලම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සසර කියන්නේ. ඒ සිතුවිල්ලම ලැබෙලා කියන හිතන් ඉන්න කමම තමයි ඒක අපිට පැවැත්මක් බවට වෙලා. සසර වලට තියෙන්නේ. ඒකේ වැරදි සිතුවිල්ලක් වැරදි සිතුවිල්ලක් නේ වැරදි විකෘති මානසිකත්වය අවිජ්ජාපච්චය සංකාරනේ. එතකොට ඒකම දැක්කොත් තමයි තේරෙන්නේ මේ හම්බන වෙච්ච බවමයි දකින්න වෙන්නේ. එතකොට තමයි තියෙන්නේ මේක අනිත්‍යයි කියලා හම්බ වෙන්න දෙයක් නැහැ. ඒක අනිත්‍යයි කියලා කියන්න දෙයක් නැහැ. මොකකින් අනිත්‍යයි කියන්නේ? මල්ලි දැන් අනේක අනිත්‍ය දෙකකින් බලන්න. මොකකින් අනිත්‍යයි කියනද? හම්බ වෙලා නැති තැනක මොකක් අනිත්‍යයි කියන්නේ? ඔයක කියන්න බෑ. දැන් උතන මල්ලි කරන්න තියෙන්නේ ඔයා කිව්ව විදිහට අර වගේ උදාහරණයක් දෙකක් තුනක් අරගෙන එතනම මේ ප්‍රත්‍යක්ෂ කරගන්න තමයි තියෙන්නේ. ඔව්. එතන තමයි වැඩේ තියෙන්නේ. ඔව්. ඒ කියන අපිට අර අපි ලොකුවට හිතාගෙන ඉන්න දැන්නේ. තම ඔක්කරියක් කල්පනා කරනවා අපි හිතනවා මෙතන මේ ආරේ කෝඩේ කාර්යයෙන් මම අරගෙන. අපිට පස්සේ කල්පනා කරනවා. හැබැයි අර කල්පනා කරන සිද්ධියම දකින්න ඕන විනිවිද දකින්න ඕන. මම මේ කල්පනා කරන්නේ එතන හම්බන වෙච්ච සිද්ධියක් තමයි දැන් මම මේ මොහොතේ මේ කල්පනා කරන්නේ. ක්‍රියානේ. අන්න එහෙම දැක්කොත් කවදාකවත් ඒකනේ. අපි හිතන දේ කවදාකවත් වෙච්ච දෙයක් නෙමෙයි. මල්ලි ක්‍රියාසිත කාලිසම ගැලුවයි කියන්නේ ක්‍රියාසිත කියන්නේ ඒවල දැන් මේ ක්‍රියාසිත කියන්නේ පස්සේ ක්‍රියාවක් හිතන එකද ක්‍රියාසිත කියන්නේ. ඒක හරියට කාලිසම තියෙන බව හම්බෙලත් නැහැ. ගලව බව හම්බෙලත් නැහැ. මේකක්වත් හම්බෙලා නැහැ. මම ගලවලා තියෙනවා. ඒක බෑග් එක උඩින් තියලා තියෙනවා. ඒක උඩින් තව බෑග් එකක් තියලා තියෙනවා. අපි මේ කියන්නේ මොකද්ද ඒකට? මේ කියන්නේ මොකක්ද? ඔය රහතන් වහන්සේ ක්‍රියාසිත තුලින් ඉන්නවා කියලා කියන්නේ
ඒ කියන්නේ නොවෙච්ච ක්‍රියාව දැක දැක ඉන්න එකද විඥාණයෙන් හිතන එක. ඔය ඉතින් නෝ ඉතින් ඒකයි නොවෙච්ච බව කියලා අමුතුවෙන් දකින්න නෙවෙයි. ඉතින් නොවීමම තමයි නුවණ. ඒකවල මේ වෙනවා කියන කතාවකට යන්නේම නැහැ යමක්. දැන් දැනගන්න නැතුව නෙමෙයි දැනගන්නවා. හැබැයි දන්නනේ දැනගන්නවා නම් දැනගන්නම හිතිල්ලක්. නොවෙච්ච එකක්මයි කියලා දාන්න. ඔව් නොවෙච්ච එක හිතනවා කියලානේ. නොවෙච්චම ක්‍රියාවක් හිතනවා කියලා දන්නවා. හිතන විතරනේ. ඔය ඒ මට්ටමේ ක්‍රියාව පිළිඳලා තියෙනවා. කොටිම කියනවා ක්‍රියාව මොනක්ද කියලා බාර ගන්න. ගන්නෑ නේ. අපිට තියෙන ක්‍රියාව වෙන හැටියට බාර ක්‍රියාව කියනකොටම අපි වෙන හැටියට බාර ඉවරයිනේ. ඔව්. අද වෙන හැටියට බාර ගැනීමක් වෙන්නෙම නැහැ. ඔව්. මේව වෙනව තේරෙන්නේ නැහැ කියන්නේ එහෙම ඉතේ මුතුම වෙනසක් වෙන්නේ නැහැ ඉතින්. කොහොමද මෙහෙම වෙනවමයි මේ වෙන්නේ නැහැ කියලා මේ දෙකට එහෙම ඒ දෙකෙන් එකකටවත් ඇලිලා ගෙල්ලි දාන්න. දැනනවයි කියලා හිතුවත් බලන්නත් දැනීමක් කියලා එහෙම අර දැන් අපිට වෙලාවට දැනනවයි කියලා හිතුවාම දැනීමක් තේරෙනවනේ. එහෙම හිතුවයි කියලා තේරෙන්නේ නැහැ නොහිතන කොටයි කියලා කිසි වෙනසක් නැහැ කොයි වෙලාවෙ. ඒ කියන්නේ හිතන්න බෑ කොටිම කියනවා. ඒ කියන්නේ. දැන් කලිසම ගලවන අවස්ථාවක හිතමු දැන් ඔයාලට සිද්ධ වුණා නම් මොකක්ද මේ අවස්ථාව තේරෙන්නේ? ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ. දැන් පස්සේ හිතනකොට තේරෙනවා කලිසම මම මෙතන ගලවලා කියලා. ඔව්. එතකොට අපිට නොවන තියුණක් තේරෙනවා. ගලවන තැනත් ඒ තේරෙන්නේ නැහැ කියන නෝන. ඒක දැනගන්න බැරි තැනේ සිහිය තියුණා නම් දැනගන්න වෙලාවේ කවදාකවත් අර ගැන කල්පනාවකට යන්නේ. පස්සේ යන්නේ මෙහෙම කරලා කියලා හිතේ. ඔව්. මෙහෙම කරලා කියලා හිතේ. හැබැයි ඒ ඔක්කොම ඔහෙත්තම හම්බන වෙච්ච සිද්ධියක් තමයි මේ හිතන්නේ කියලා නෝන කියනවා. ඔව් දැන් අපි දැන් හිතන්නේ. දැන් අයියට එක මම කියනකම් මතක් වුණේ නැහැ. නෑ ඔය අපි දැන් මම කියනකම් ඔය කියන එකක්වත් ඔය කියන එකක්වත් සම්බන්ධ නෙමෙයි කියන්නේ කියලා. ඔව්. ඒක මතක් වෙන්නේ නැහැ. ඇත්ත වෙලාවම නේද සම්මංගල වල තියෙන එක. ඒක උඩ කතාවක බෑග්යක් උඩ තියලා තියෙනවා. ඒක ඇත්ත. ඒක උඩ තව බෑග්යක් තියලා තියෙනවා. කවදාකවත් තේරෙනවද මේ කල්පනා කරන ටික මේ විකෘතියක් කියලා කල්පනා කරනවා. ඕක දැන් මම කියන්නේ පොඩි කෑල්ලක්නේ. ඔයාලා දැන් අර හැම ක්‍රියාවක්ම දවස පුරාටම ඒ මට්ටමින් ඉන්නනේ. හිතන්නේම මේ සිතුවිල්ලක් කියලා. ක්‍රියාව සිතුවිල්ලක් කියලා. ඔව් සිතුවිල්ලක් කියලා හිතන්නවත් ඕනේ නැහැ. ඔව්. ඒක 아무තේ සිතුවිල්ලක් කියලා හිතන්නවත් දෙයක් නැහැ. දැන් මේක සිතුවිල්ලක් මේක හිතන්නේ නැහැ. ඒ කියන්නේ ඒක නිසා ඒක ගැන විතර්ක වෙන්නේ නැහැ. මම මේක කරලානේ අරේම කරලානේ මම මෙතනින් මේක තියලානේ කියලා එහෙමයි උපදින්නේ. ඔව් දැන් අපි කියනවනේ හිත හිතනේ කියන්නේ හිතලා කියනවා මේක වෙලා නැහැනේ මම මේක ගැලුවට එහෙම කියලා දෙපාරක් හිතනවා නෙවෙයි. දැන් අපි කරන්නේ ආයෙ රිපීට් කරන එකනේ පෝස්ට්මෝටම් හිතලා ආයෙ කල්පනා කරනවා මෙහෙම කිව්වට මෙහෙම තේරෙලා නැහැ. අසම ගැලුවට තේරෙලා නැහැ. එහෙම එකක් නෙවෙයි. අර කියන සිහිය තියෙන නිසා අමුතුවෙන් මේ හිතනවා කියන එක මේ හිතනවා කියන එකට යන්නේ නැහැ. ඒක එන්න ඒ පැත්තට විතර්ක පැත්තට අනේක තමයි ක්‍රමක්‍රමයෙන් අඩුවවත්. හැබැයි මුලින් කරන්න ඕනේ නේද අපි දැන් වෙන එක වෙන්නේම නැහැ. පුරුදු වෙලාවේ අපි විතර්ක අපි පුරුදුන කට්ටිය කරන්න ඕන ඕක. ඉතින් විතර කරන්න බෑ නේ. ඔව් එහෙම බලන්න ඕන. දැන් මොකක් හරි හිතුවා කියලා ආයි දැන් ඒක ගැන ආයි හිතනවා කියලා දැන් මේක වෙලා නැහැ නේද කියලා එහෙම හිතන්න උවමනාවක් නැහැ. මොකද දැන් අපිට තේරෙනවා නම් කරන තැන සිහිය තියෙනවා නම් ඒ නොවන ඒ ක්‍රියාව අහු නොවන තැන ඒ ස්වභාවය නම් කොහොමත් මෙතන තියෙන්නේ. ආයි අමුතුවෙන් අපිට මේ අපි හිතනවා කියන එකට යනවද මෙහෙම වුණා කියලා හිතයිද හැමතැනම අර 100ම නම් තියෙන්නේ. ඔව් දැන් නොවන බව අර මේ මෙහෙරුත් හම්තුරුන්ට පිටිපස්සෙන් යන බමුණේ ඩෝන් ගාලා ඔළුවට ගැහුවා කිව්වේ. එතකොට ඒක දැනුවත් නැහැ කියලා එතකොට ඒක ගැන කල්පනා කරන්නේ ආයිද? නෑනේ. ඒ ක්‍රියාව හම්බුන්නේ නෑනේ. කල්පනාවකට යන්නේ. ඔව් අර ක්‍රියාව හම්බ නොවන තැන හැම වෙලාවෙම නුවණයි. ඒ අසාමාන්‍ය සිහියයි. ඒ සිහිය තියෙනවා නම් ආයි කල්පනා කර
කරයිද එහෙම හම්බ නොවන බවම නම් එනවන ආයි කල්පනා කරයිද මෙහෙම එකක් වුණා මම මෙහෙම කරලා අරේම කරලා කියලා කල්පනා කරයිද එහෙම කල්පනා වෙනවා හරිද හැබැයි ඒ කොම නිකන් අර වතුරෙන් නිනීද වගේ ඒව නිකන් උඩින් යනවා වෙච්ච දේවල් නෙමෙයි නෝට් වෙන්නේ නැහැ කොහෙවත් ඕක දැන් කලිසම කරවලත් නැහැ තීලත් නැහැ කන්නවලත් නැහැ මේ මොන ගේමලක් ඒව නිකන් ආයි නැහැ කියලා හිතන්නවත් ඕනේ ඒව නිකන් අර පොඩි එක්කෙනෙක් එක්ක සෙල්ලම් කාර්යයක් පැද්දුවට අපිට කාර්යයක් ඇත්ත වෙලක් නැහැ කාර් පැද්දුවා කියන එක නිකන් අපිට කතාවක් විතරයි නිකන් අදහසක් විතරයි අන්න ඒ වගේ නිකන් අපිට හිතේ අදහසක් බවින් විතරයි තේරෙන්නේ නැතුව ඒකේ බැස ගන්න දෙයක් නැහැ මම මේක මෙහෙම කරලා මම මේ වෙලාවේ මෙහෙම තමයි මේක කරලා තියෙන්නේ කියලා ඒකේ බැස ගන්න නැහැ කියනවා. ඒකේ බැසගෙන කතා කරනකොට එතකොට හොඳට පේන කෙනෙක් මේකේ මම කොච්චර බැසගෙනද ඉන්නේ.